ත්‍රිකුණමලේ අපිට තියෙනවා තෙල් ටැංකි 99ක්. ඔය තෙල් ටැංකිය ගබඩා කරන්න පුළුවන් මෙට්‍රික් ටන් 10000ක්. ආසන්න වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටන් ලක්ෂ 10ක් ඔය තෙල් ටැංකි වල ගබඩා කරන්න පුළුවන්. මේ තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදන්න වැඩි. ලංකාවට තෙල් බෙදන්න වැඩි. අපිට එච්චර ගබඩා ඕනේ නැහැ තෙල් බෙදන්න. අපේ කොළොන්නාවේ තියෙනවා මුතුරාජ වෙල තියෙනවා නේද? අපිට තවත් ත්‍රිකුණමලේ තෙල් ටැංකි 99ක් ඕනේ. අපි ගණනය කරලා බැලුවා අපිට 24ක් වගේ තිබ්බොත් ඇති. අපි මේ 24 ගත්ත අපේ තෙල් සංස්ථාවට. තව IOC එකක් තියෙනවා. ඒගොල්ලන්ටත් අපි යම් ප්‍රමාණයක් දෙන්න එකඟ වුණා. 9ක් 10ක් වගේ දුන්නා අපි ඒගොල්ලන්ට. එහෙම වුණාම මොකද උනේ? අපිට ඉතුරු වුණා 61ක්. තෙල් ටැංකි 61ක් දැන් තියෙනවා. IOC එකට යම් ප්‍රමාණයක් තියෙනවා 24ක් අපිට තියෙනවා 61ක් ඉතුරුව තියෙනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටන් 6,10,000ක් ගබඩා කරන්න පුළුවන්. හැබැයි ඒකේ ගබඩා කරලා අපිට තෙල් අපේ රට තෙල් වලට එච්චර ගබඩා ඕනේ නෑ. අපේ රට තෙල් වලට එච්චර ගබඩා ඕනේ නෑ. අපිට මාස 2-3 තෙල් ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් වන ධාරිතාවක් අපේ ගබඩාවල නැහැ. ඒ නිසා නැව් වෙන පිළිවෙලට ගබඩා හිස් කිරීමේ සැලැස්මක් එක්ක තමයි අපි ඉන්නේ. අපේ ගබඩා හිස් වෙන ප්‍රමාණයට තමයි අපි නැව ගේන්න ඕනකම තියෙන්නේ. එහෙමයි මේක ප්ලෑන් කරලා තියෙන්නේ. එහෙම නැතුව නිකන් ඇයි තව නැව් ගේන්න බැරි වුනේ? මොකද කරන්නේ නැව් ගෙනල්ලා? තව ගබඩා කරගන්න බැරිනේ කොහෙද ගබඩා කරගන්නේ? මේ ප්‍රශ්නේ දිගු කාලයක් තිබුණු ප්‍රශ්නයක් මේක අපේ ධාරිතාව පිළිබඳ ප්‍රශ්න.